මම බලපන් වීඩියෝ එකක් ගන්න බාන Hi. Yo guys, vlog එකක් ගන්න කියලා එක්කන් ආවද? ඉන්නේ දැන් ආනවලු. කෙලෙවිල ඉන්නේ මේ ටිකේ. ගිහිල්ලා කතා කරත් නැද්ද? පාරේ ඉන්නේ අවුව. Yo guys, කොහෙද ඉන්නේ කියලා දන්නවද? මෙයා කියයි කොහෙද ඉන්නේ? ආනමඩු ඉන්නේ. ඒ කියන්නේ ඔය මුල්ලේකම ගම්පියද. මොකද දිස්ත්‍රික් එකේ? එහෙම බබ. යෝ අපි වයමට වෙල් ඉන්නේ. අපි එනකොට දැක්කනේ කඩියා දැක්කා. අපි කොහෙද කියන්නේ බස් ෆීල්ඩ් එකේ සුපිරිය පැත්ත වයමට ඇවිල්ලා ඉන්නේ. වයමට ඇවිල්ලා ඉන්න හේතුව මොකද්ද? නෑ කාලෙකින් කොහෙවත් එලි බැස්සේ නෑ නේ. කාලෙකින් කොහෙවත් එලි බැස්සේ නෑ. අර එදා නුවරාවත් හරි ආයෙකවත් බැස්සේ නෑ. මේ දෙසංගේ ගම කියන්නේ මේක මේ අම්මයි ගම. මම දන්නේ නෑ කියන්න මේ වෙන පාරක්වත් දන්නේ නෑ. මම හරියට දන්නේ නෑ මේ ඉන්නේ කොහෙද මේ කෙහෙල් ගෙඩිය වුණාද ආනමාලු අයෝ කොහෙද ආනමඩු ඉන්නේ. මූ කිව්වා ලස්සන පැති කීයක් දෝ දෙනවා කිව්වා. හරිද? මූ තියෙන මට කිව්වේ නෑ පැති ටික මොනවද කියන දන්නේ නැද්ද? අරුවන් ගෑ ගන්න හරි මේ 20ක් ඉන්නවා වීඩියෝ එක වෙන්නන්න. ඉතින් දැන් කොහෙද මුලින්ම යන්නේ? යන්න ගන්න දැන් ආව විතර. වෙලාව 4යි ගානක් ගෙහින් 9 ගානකට ආවේ මේ පොඩි තියෙන පොඩි බලමු මේ අපි ආවත් හරි වහිනවා. ඒ කළු වෙලා තියෙන්නේ. මේ කවුද මේ බල්ලා? මේ ගෙදර බල්ලි. මේත් ඒ ගෙදර බල්ලෙක් තමයි. ජය. මු නාන්න එක්කයි නම හවස 6ටත් ළඟයි වෙලාව. දැන් යන්න නේ. මින් යම. ආරේ මු මේ එක්ක යන කොහෙට එක්ක යනවද දන්නේ නැහැ. සහ මැරිට් එක්ක යන්නේ අපිට දෙන්නේ. යම යද්දිව පැත්තට වාරගත්තා. බල්ලෝ බන්නේ සාධාරණ නේද? නාන්ටයි යන්නේ කොහොමද බේන්න? ඉතින් නාන්ටයි යන්නේ අම්මා ඉස්ස නෑ. ඊයේදී බලන්න. අපි ගමට ඇද ටිකක් හවස් වුණා. හවස් වෙන හින්දා අපි ටක් ගාලා නාගන්න ගියා. මෙතනට අපි යනවත් එක්කම හිටියේ ඇන්ටි කෙනෙක්. ඒ ඇන්ටි කොහමද කිව්වා මේකට කිඹුලෙක් කෑලි ඉන්නවා කියලා. අපි එහෙනම් බය නෑවේ. ඒ කියන්නේ අපි පැය භාගයක්වත් නෑවේ නෑ. ඔයාට වීඩියෝ එකේ පේන ඇති එන්නෙම කළුවරනවා. මේක මම ටයිම් ලැප්ස් දාලා දෙන්නේ. එතකොට ටික ටික කළුවරනවා. අපි ටට්ටක් ගාලා නාගත්තා. අපි හවස් වෙලා ගියපින්ද ඔය පේනවනේ. කළුවරම වෙලා යනවා. මේ එඩිට් එකකින්වත් එහෙම කිසි දෙයකින් වෙන දෙයක් නෙවෙයි. ඔන්න ඔය හවස් වෙලා තාමත් ඔයාලා බ්‍රයිට්නස් ටික ගාලා බැලුවොත් එහෙම ඔයාට හරි දේ පේනවා. අපි වෙනද මූ වේ නෑ මූ ඉන්න අවුල නැහැ නේද දැම්මට අවුලක් නැහැ කෑල්ල වගේ සෝද යෝ මේ වීඩියෝ කරන්න මොනවද දැන් කියන්නේ කැමරාවට නොහරි කියමු කියුනේ යෝ අද දෙවනි දවසේ අද තමයි පටන් ගන්න පළවෙනි දවසේ නේද යාව නෑවා කෑවා ලන්නේ නෑ කොල්ල ඩවුන් නේද මූ මේ කැමරාවට දීලා මුණ දීලා නෑ නිකන් ඉන්නද අද මොනවද ප්ලෑන් ප්ලෑන් ගොඩක් තියෙනවා අපි දන්නේ තාම කිසි ප්ලෑන් නැහැ දැන් ටික ගන්න නැගිට්ටේ ගමන සුපි සුපි එහෙම අවුලක් පොඩි සිග්නල් නැති කෙසක් තියෙන එක සිම් එකකට ඒකේ තමයි මගේ පැකේජ් එක දෙනකොට ඒක විතර පොඩි අවුලක් තිබ්බේ දැන් ඒකත් අවුලක් නැහැ නේද මේ හච්චකට යන්න ස්පොන්සර් කරනවා වැඩක් තියෙනවා හච්චකට ඒ වතර කණුවක් දාන්න බැලුවා කොහෙද මම
කෝන් කඩවල ගම්මානයට මේ ගත සිගනල් ටවර එකක් දෙම නැති එකක් ඔර වත්තවය කරලා දම්මන්න ඒවා එකත් දෙම නැති අද ප්ලෑන් හො තිකට දන්න දැනට ගෙදර ශේ කෝබාල් ජීස්කන් විහිලු තමයි මූුණ පෙරුණනි තප්පරයකට අය මූුණ පෙනට දෙන්න කවුද කරන්න සැපනින්ද හොඳටම අදදින ගානක් වත්න මේලාටන් ගෙදර කවුරුත් නැට ජයි මා විතරයි යන්නන්න ඒ මේක ආය මතක් කරා මේ ගම කොහෙද ආනමඩුව කෝන් කඩවල ආද ආබාදන් ටෙචාවදන්න අර මල්ලි දන්නවානේ නේබා ඒ හොඩ උක නම්මකදවා හසීගෙන බල්ලගෙනමන්න පාරගෙත්ත දාලනවා මුක මේ පෙන්න්නට මකුල් ලෑම උතෝකොම පෙන්න්නට තිීද වැවක් කියලකත්තිවල ඒක මේ දවසර පහල බල වගේ අර හේතුවත් කියපන් ගදමයි සති මේ කියකෝ රෑ අරුම පොතු මේ වරන මොකක් දර මේ අට පට්ට පෙන්න්නට ඕන මෙහෙන ආවේ ආයංගුවම නාලෙම ගුණේ තු ඇති නේද වීඩියෝ මේ පිස්සු දෙයක්කෝ මූට මෙට්‍රෑක් යකෝ ඩේඩි බ්ලොක්ස් ගන්න නෑ මෙවේ නාන්ට ඇවිල්ට නාන්න ඇද ගමට ආවහමදවා තේරෙන්නේ අර ඒ ගමේ විදිහ එතකොට අර අපි වගේ ශවරකින් නානේසි නෑ මෙයාල එන්නෙම වැැපට නැත්තං ඇලට ඒක වෙන මාදල් ලැක එක ගිහිම බලන්න ඕන සහ මේ ආනමඩුව ගෙනකම සුපිරි එකන මේ මම ඉතෝවිදි ඩ ටචාන් ගිවන බුදුව රස්නයක් තියෙන කියලා බට් එහෙම උන්න ආද පයින්ගන පැනහංග පැන වයින අපිට තම පයින්ට බයතිද මෙත නියලනේ බලා කැමරාට පේනවා කියලා මේ අරින් කෙලවෙද පේනවල ටෙසා මත මට පැන්ල කෙලවේද අඩු පයින්ට බයයකො බෑදෑ ගන්න දෙට කල්ලා දුවර යන්තත් තෝට මට ඕ ගිමුණ කබරකොයිද තලකොයිද නැට්ටෙන් ගන්න කවුද කබර ගාලවල් බෑබැන්න වැඩම තෙශාමය අස්ථාවද පයින්ට අම්මා ගඩබා වඩා ගන්න ඒ බා යට එන්න වැඩියෝ වරෙන් වරෙන් ගයි චූගය ඒ පොඩිට මේහරි කරම ගල්ලෑ මේ හරිය මේ හරි පැනම ඔය හරි අවුලක් නැහැ ඒ පොඩ්ඩේට උඹල පයින් දිනට බය දින කෑවට ඉසන ඉසත් නෑ අනික බය නයින්ට මුකුන්ට බය නෑ ඕකේ පයින්ට බැරිට කරන්න එපා මගේ පැටියෝ මගේ පැටියෝ නාලිවරද ඉවර ඒ නාලිවරද නාලිවර ඒ නිසා මොකෝ කෝප මූණ නාලිවරයි නාලිවරයි
මගේ හැදන ගුත්කට මෙයා මූුණ දෙන්න බෑලුනේ ඔත්තෙල්ලා පැයක් විතරයිල මූුණ දෙන්න බෑලු දවස් 100ක් කියලා වුණාම එක දෙක දවස් දෙකක් කියලා කයවර අත්තන්ට එක්කයන්න මේ ගම පේනවද ඕ කොහෙවත්තන චූම් පාග අඩේ මෙ පාංග ඇතිනට සුපිරි පාගගේ අර හීනි පාංගක් බ කියන සීය ගෙනත් දුන්නගේ කාල්පා මොන පහුක්කා පංහරි ගමන ගෙනතුර රහය නැගන්න කොතද ඔම්බෝ දැන්න බයිදර යමය සෙරපු අලවන්න අයියෝ කඩවුලේ පය ඔවින්න ඔවින්න යට රැඳනල ඉන්නේ ඒ බෑව් කෝබර නැක්ගගේ හඟ එක බයින්න කොල් බලාක බය බයි බෑලා විසුල් තාමගේ දෙට්ටත් කෝල්ලක් ගඩ පැමීද එට බහින්ඩ නේ නගින්ඩ බයයි ගස් බයිනු ඔය මං නැග එකක් මේ ටිසා නැකල ගහපය මං උඩ නැක්ගෙන මට බයිතු වඩ හංගකෝ සැප්දී අත්යන එකයි දෙකයි තුනයි අරු පයිඩයි පිරිට එකත් ගන්ට අරසත් දැක් ඇහනනි ඌන පවාදම ඌන ඒ පොටෝටයක් ගහන තරක්ගේව මේ පොටෝ අපි දම්බෙල්ලන්න පොටක් ගත්තය යනවාද මේ ඇක්සත් එක්ක එම වැවක් ගැන කිය කියාම ඒක කරත රට ලෙක්කංගා එමු අම්මා මූ දුන්න ටෝක්ටික ඉට පම්බ පුදුම ටෝක්ට එකක් දුන්න වට මට දෙ වක් 60ක් කියන මූ 60ක් කියන එක 50ක් ගැන් කමන් රේනින් දරදී අඩ ඉන්නනේ වෙන මොක්කර යටින් එනවා ඉතින් නැත්තම් බල්ලෝම ඉන්න ඕනේ නැහැ නේනකොට ආයකට බැල්ලි කොහෙ දන්න ඔයාලා කියන එකක් තමයි ඉතින් මං පිටකංකාරය මූ බලපන් මම අර මෙව කරන්නේ ට්‍රාන්ස්පෝර්ට් ඉදයි ට්‍රාන්ස්පෝර්ට් අර සෆාරි එනුටියක් කියමු ගන්න ටිකට් ගන්නද හරි එනුටියක් කියමු ගන්න ඔය ඇයි නාන්න ඔම්බ ලා ඕකේ ආයේ හරි අමංගෝ ඊයේ බුන් ගහන්න ගත්තා රැලේ නාලත් ඉල්ලලා සැරයක් කවුද මේක පාල බොරු කියන්න දුව අනේ පලයන් බාල්දි එන්න අන්න ඉස්සර පඩි බෑටයි ඒ දවස් මේ බෑට යන්න ඒ ඩියුටි දාන්න නෝමත් අනේ පලයන් යන්න 10 වසරේ 11 වසරේ ඉඳන් තාම මේ එතකොටත් 10 අල්ලාගෙන යට ගියේ
ඕ බොරු කියන මූවා කටරි ආමු අරන් ගිහින් මම වතුරට මැදට දාලා මුට පීනන්න පුළුවන් මට කියලා. ඊනන්න බෑ ඒක හරි ඊනන්න පුළුවන් කියලා කවුරුත් කිව්වේ නෑ දැන් ගියාපමත් ඉඳලාම නහයට එනවා ගියාගේ දෙක අප කරගෙන යට යනවා. ඕ කියන බොරු බං මොකද ගන්න හවස් වෙන කලින් වෙලා වගේද 3 හමාරයි තුන්ඩ කෙන කවුද කියලා අහන්න එපා මේ යාළුවෙක් ඌ හම්බුනොත් හරි ඌ අපිට හම්බුණා අපි දැන් රවුමක් දාලා පොලේදී හම්බුණා ඌ ඒ පොඩ්ඩයිට අඩෝ ආදරනේ මේ මෙච්චර දෙයක් කරාද බං පිටාව කරලාගේ විනාශයක් බලපන් මේ මෙයාරි නතරට අවුලක් නිකරුණේ ගැවසීම දානල්ලු මොකවත් නෑ මල්ලි මේ මෙතෙන්ට වතුර ඇල්ලුවා. මෙතනද ඔව් අර දෙන්න අර ගලක් තියෙන්නේ අර නිකන් මොම කොටුවක් අයත් තියෙන්නේ ඒ හරියට වතුර ඇල්ලුවා. මේක මෙහෙම වතුර ගියේ අර බලපො දින් ගලවලා ගිහින් තියෙන විදිය එදා ඉතින් ඔය අපම තිබ්බ ගස්නේ තිබ්බේ තන කරන් මැද ලස්සන දීපව පන්දලට එන්නද නෑ පන්සලට උන්න මේ ගලක් වගේ ඒ හරියද ඔව් ඕක ස්පීල් කරනවා නේ ඔව් පොල් මෑරියා බං මෙව්වාගේ මෙතෙන්ට වතුර පිට්ටුවට ළඟටම ලස්සනයි ඈ මං ඔයමයි ජීවිතේ පළවෙනිතාවට ඒ පුල් මැරලා තියනවා දැක්කේ නැත්තම් වෙන අඩි 2 3 නාරින්නේ මේක ඇරිය අඩි 6ම ඔය අපිත් එක්ක ඉන්න කොල්ලා ඌ කවි ඌ කාලයක් අපේ නුවර කෝස්ට් එකක් කරන්න බැවිලා ඩිසයින්ලා ගමේමයි ඩිසයින්ලා උන් නෑය වෙනවා ඉතින් මූ හින්දා තමයි ගමේ භාගයක් විතර වගේ මට බලන්න පුළුවන් වුණේ මූ පැහැදිලි කළම කියලා දුන්නා පයින්න දෙන්න යමංක වයින් බෑබං මොකට වීඩියෝ කරලා ගන්න නැවත වයින් ගියා නැත්නම් බයි බලහංගෝ වීඩියෝ සපෝට් එක තෝ බලපන් එක්කන් ඇවිල්ලා කරා මාළයා ගන්න ඉතින් ඔය එක යන්න පුළුවන් යම්ම දාන මේක කිය පුළුවන් විදියට කොයි කතා බලපන්කෝ නායල්ලාගේ ටික කියන්නේ අනේ පායයි යන්න පාදියක් ගේන්න බැරුණානේ බං ඕනේ වේද ඕන වේවා ඈ පාදියක් බයි බෑ ඒ ඔච්චර වීඩියෝ වලට ලා බං හරිද ඔච්චර වීඩියෝ වලට මූඩ පෙන්නන්න බෑ අයින් ඉඳලා පීයෙන් කියලා අනේ බලයම්මයි යන්න ඇන්ටි කඩේ වහලාද ඇන්ටි කඩේ ගලවන් ගිහිල්ලාද බං ඉතින් දලාසේ ළම ඈ ඔය දෙන්නේ ඉතින් දලාසේ මේ කද්ද ගයි රෙදි ටිකයි ගනි ඔව් යනවා නාන්න ඇඳුන්නේ නැහැ මොකද ඉංගිනි මිටිය ද ඉංගිරි මිටි මකා ජලාසේ ඉංගිනි මිටියේ දලාසේ ඔය දැන් ඔය කට්ටිය බැලුවේ ඒ වීඩියෝට දාන්න මේ මොකද මේ නානමු කොල්ල ටික ඇවිල්ලා නාවන්ට නේද ජා ආයු එපා ඉංග රසම් දලා මැස්ස විලෝග නාන්න බෑ කියපුණොත් එක්කන් ඇවිල්ලා මෙතන කවුද නෑ නෑ ඌ මුලින්ම නාන්න බෑ කිව්වා ආව බනාන්න බෑ කිව්වේ ෆෝන් කියලා හැබැයි ඊ ෆෝන් එක නෑ ඌ එතියස්සෙවත් ගන්න ෆෝන් එක නෑ ගියාම කොතන මෙතන සුපිරි පොට් එක ඉන්න අපේ නිකන් කවුද ඇත්තෙන් නාන්න අපි තාම මේ දැන් මේ මගුලක් ගන්න හරි නාන්නට හරි නෑ මේ දවස් ටික අපි මෙහෙට ඇවිල්ලා දැන් නිකන් නාන්න නැතුව බැරි සීන් එකක් වුණා නේද ඔව් ඒ
නේ ටේෂා නේ හැම සතියකට දෙපාරක් තුන් පාරක් නාන්නේ. ඔබ වරෙන් නෑවත් ගිහිල්ලා මේකට උඹ හිටියන නුවර කාලේ යන්නේ මම බලන්න මම බාත්රූමේ අර හොරෙන් බලන්න මූ හැමදාම කලින් එනවා මං ගිහින් මොකද කරන්න කියලා බලන් හිටියා බලද්දි මූ පොඩ්ඩක් වතුර ටිකක් ගා ගන්නවා මූණ පොඩ්ඩක් හොදා ගන්නවා අය අර ඇඳ මැද ගන්නවා එනවා අඩක් ගාලා ගෙද නෑ වාගෙන ඔළුවේ ඔන්නේ වතුර ටිකක් ගා ගන්නවා ඔළුවේ නෑවා කියලා පෙන්නන්නේ අප්පෝ ඌරම්මා යනවා ඵලයක් ඊළඟට පොඩ්ඩක් තෙමා ගන්නවා ඊට පස්සේ එඩිටර් මිරිකලා රෙඩි වන්නවා ඒ කියුණා මම උඹලා තමා දන්නේ මම දන්නේ නැහැ ඔය මෙලෝ ලබ්බා ඉස්සර හරි වතුර ඒ කියන්නේ අඩු පිල්ලකල තියෙන්නේ පින්නද අපි මතකද අපි නෑ අර කැලේ කැලලක් ආයි තියෙන්නේ ඕ ඒකත් එහෙන් අදින්න ඒ ඒක ඇත්තම මිත්‍රවතුර ගහලා වතුර පිල්ලක් පිරිලා තියෙන මේ වැස්ස හින්දා අඩු නයිස් නේ නයිස් ප්ලේස් what what the ඉස්ස නයිස් water ඈ නාන්න පුළුවන් නාන්න මේ ගමේ කට්ටිය හිතුවත් දාන්න නෑ කවියා අපිට ඒ පැත්තේ තියෙන දත් බෙහෙත් කුඩු උන් මේ ටූත් පේස්ට් මහලුකට පාවිච්චි කරනලු දත් බෙහෙත් කුඩු එකක් තියෙනලු එකකින් අර අපි කොච්චර මැද්ද දෙන කහට පැල්ලන් අනම්මනම් යනවලු ඉතින් මූ කරබඩේ අපිට තුට්ට තුට අපි දත් බැද්දා අද දත් මැදලා නාන්ට හිතුවා ඉතින් ටෙචාව උස්සර කතබා කවීට ඇවට එතර තිබ සුපිරි මාතල් එක මූ එකට ඔය කීන බොරු ඔය දියන දේවල් වාගෙන භාග බොරු අර මූ අවුත්සන්ට තවා ඔය ඔක්කෝම කර අපි දී වැෑමඇත්තට බැස්සා මේ වතුර මට්ටමට වැඩිය දැන්ව අපි ඔය දැන්ගොයි ඉන්න හරි ඊටත්තා චුට්ටක් එහා වගේ තම කලින් වැවේ මට්ටම තිබිල දෙනගෙන එච්චට වතුර පිල්ලා තියෙන්නේ මේ දිත්වාපු කාලම අපිත් මේ රටවට ඇවිදින බැස්සේ සහ මේක සුපිරිම ගමනක් වුණා මට දැනටත් මම එඩිට්ක දාන වෙලායි මට මතක ගොඩක් තියෙනවා සීදල ඉන්න නම මේ උඩ ඩිප් ගහන්ඩෝන්ලු මගේ බැට්ටි තයිතින් ඉතින් මේක කලබලදාන වීඩ එකක් අදහරිටම තිස්සක මං ඔයාලට අද තමා මේ වීඩියෝ එඩිට් කරලා අදම දානවා. ඉතින් මේ කලබලස්සේ මට කියන්න තියෙන්නේ ඔය ගම සුපිරි. ඔය හිටපු මල්ලි පුදුම සපෝට් එකක් දුන්න අපිට එහෙ ගිහිල්ලා ගම බලන්න. ෆෝන් කරලා හරි ටෝක් දාගෙන ඉන්න එපා ෆෝන් කරලත් එකයි නුවරත් එකයි නුවර වැඩක් නැහැ මේ ෆෝන් කරලා හරි ඇත්ත බැටි කම්මල ගස්සන්නේ ඔව් බෙවුන්නේ මොකද තව අරගේ පොලිසියට බයලා ඉන්නවා මේ රත් මේක සීන් මොකක්ද වේ මම මේ පොඩි එක බය කරා මොනවා කියලා මම DID එක ලව් ඇඬුව මැච් එක ලා ගයක් පොලිට ගහන්න මේ කොන්ද පන්නති මල්ලෙක්ට එකක් තමයි අඩු කර අඩු කරායි මොකක් මොලේ තමා වේ ඔයා නුවර හාල් මැස් ගුටි කවුන්ටි හරිනේ හරි වැඩි සාත් ඔයා මොකද කියන්නේ මං කඩන්නේ ඔයාව ගහන්න එපා මං කඩන්නේ මං වගේ බලෙන් කියන්නේ මං කඩන්නේ මං වගේ කියන්නේ මේ බේබද්ද දෙනවල පොඩි ඔව් මං තමා ඔයාට මොකක්ද වෙන්න ඕන අජිත් මාමේ මම වෙන්න බෑ තාත්තලා ගෙදර තාත්තලා නවත්තනේ අපි විදිහට කියන්නේ අත්ත අපි අත්ත තමයි ආරයන් අයත් උනේ කවද්ද කෑගහන්න එපා යෝ අද කවද්ද බා හරියටම 30 හරි එතකොට හෙටින් 2025 අවුරුද්ද අත ගත්තා 25 ඉවරයි 26ට අපි යන්නේ අතින් මේ ව්ලොග් එක මචං ඉවරයි සහ අපේ මේ අවුරුද්දට දාන අවසාන වීඩියෝ එක එකකන් ඉතින් ඔයාලා පරිස්සමෙන් ඉන්න නේ බං ආය අවුරුද්ද මුල වගේ සමහරට මීට වැඩි වෙනස් වීඩියෝ දෙක තුනක් වැටෙන්න ඉඩ තියෙනවා එකකන් පරිස්සමෙන් ඉන්න මෙච්චර කල් අපිත් එක්ක හිටපු අඩෝ අපි සබ්ස්ක්‍රයිබ් දා ගන්න බුදු කට්ටක් කෑවනේ
සබ්ස්ක්‍රයිබ් 2000 ගෙන අපිට ලොකු ගාණක් හරිද අනිත් උන්ට පොඩි ගාණක් ඉන්නදී අපිට ලොකු ගාණ මොකද අපි අවුරුද්දක් විතර දුත හෙන කට්ටක් කාලේ ගහව එක. ඉතින් අපිත් එක්ක හිටපු හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේක දාන්න 31 එනේ හිට යකෝ මං අද දැන් කියලා එඩිට් කරන්න ඕන බල්ලෙක් වගේ. මෙච්චර කාල අපිත් එක්ක හිටපු අපිට බැනපු අපේ හැමදේම බලපු ඔයාලා හැමෝටම ජය වේවා. හරි. So guys මේවා අපි යන්නේ ඔය බ්‍රයිට් අඩු කරලා තියෙන්නේ ළමයි. කෝපන් ආයිලගේ ඉට්ටජා මූ ගැන මොනවද කියපන්කෝ මූ කියන කවුද දන්නේ නැහැ නේ. අපි හසිවල් ඩයල් එක ඌ ගෙනත් දැම්මා. මූව දෙසාන් ගත්තා මේ බලෙන් නැගිටලා ලන් දෙන්නේ. ඔය නිදි මතේ ඉන්නේ. thank you thank you. අපිට ගම පෙන්නුවට සහ මේ මේ දවස්ටි ආතල් එකක් දුන්නා. මුන් හිටියේ නැත්තම් අර කම්මැලි කමක් තිබ්බනේවා. කරන් මතක් කර ගහන්න මුවාවනේ. ඉතින් thank you. සෙට් එමු. අද හෙටද කියන්න බෑනට සෙට් එමු. ජය. එහෙනම් අවුරුද්ද අවසානයේ මේ වගේ ලස්සන තැනක් පෙන්නපු ටෙෂාන්ට කවීට එතකොට හසීමලට තුන් දෙනාටම thank you වගේම මෙතෙක් කල් අපිත් එක්ක රැඳින්න ඔයාලා හැමෝටම මම ආදරෙයි. 2026ත් ඔයාලට කිරියෙන් පැණියෙන් නෙවෙයි හැම දෙයකින්ම ඉදිරියන සුබම සුබ නවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදින් මේ අවුරුද්දෙන් අවසාන වීඩියෝ එක මෙසේ නිමා කරන වගයි. එහෙනම් හැමෝටම ජය වේවා. මම චමියා.